හේලෝ ගයිස් සාදරයෙන් ඔයාලා අදත් මගේ channel එක පිළිගන්නවා. ඉතින් මම අද ඔයාලට කියන්න යන්නේ Blast Strike එකට අලුතෙන් එන්න තියෙන Attack on Titan event එක ගැන. ඉතින් ඒක තව පැය 9කින් වගේ චූටි කාලෙකින් එන්න හදන්නේ. ඉතින් අද රැයට ගොඩක් දුරට ඔයාලට මේක සෙල්ලම් කරන්න පුළුවන් නේ. එහෙනම් වැඩි කතා නැතුව අපි යන් වීඩියෝ එකට. හරි ගයිස් ඉතින් ඔයාලට මම මේ දැන් පළවෙනිම ගාලා තියෙන මේ තියෙන්නේ ෆල් එකේ ස්කින් එක. ඉතින් මේක අල්ට්‍රා ස්කින් එකක්. ඉතින් මේක ගේම් එකට එන්න හදන්නේ. ඉතින් හොඳම දේ තමයි මේ ස්කින් එක ඔයාලට ෆ්‍රී තමයි දෙන්න Attack on Titan event එකට. ඉතින් මේක normal ultra gun එකක් වගේ තමයි. ඉතින් මේ ඔයගලන්ට පේන්නේ ඒක තියෙන විදිහ. ඉතින් අපිට මේ විදිහට මේක hit effect එකකින් බලා ගන්න පුළුවන්. ඉතින් මේක සුපිරියක් වෙයි. ඒ වුණාට මට නම් මේක ඉතල අල්ලන්නේ නැහැ. ඉතින් මාත් මේක ලිතිස් කියලා YouTube කෙනෙක්ගෙන් තමයි ගත්තේ. ඉතින් මේ විදිහට මේ AK47 එකට නෙමෙයි eternal skin එකක් එන්න තියෙනවා. ඒ වගේම ඊතන්ට ස්කින් දෙකක් විතර එන්න තියෙනවා. ඊට පස්සේ dual blades දෙකක් එනවා. ඉතින් ඔය වගේ දේවල් තමයි එන්නේ. මේවා නම් free නෙවෙයි දෙන්නේ මං හිතන විදිහට. හරි ඉතින් ගොඩක් දුරට මේකේ තියෙන අපේ character skin ඔක්කොම වගේ වෙනස් වෙන scene එකක් තමයි ඉතින් තියෙන්නේ. ඉතින් මං කිව්වා වගේ එක eternal එකයි මේ වගේ ඊතන්ට ස්කින් දෙකක් කොහෙද තියෙනවා. ඊට පස්සේ dual blade දෙකක්. ඒ වගේම කාර් එකට දැන් ස්කින් දාන්න පුළුවන් අප්ඩේට් එකෙන් පස්සේ. ඉතින් ඒ ටික තමයි. ඊට පස්සේ ස්කා එකට ෆයිනල් වෝ කියලා මේ එකක් ඇවිත් තියෙනවා. සීරෝටත් ස්කින් එකක් ඇවිල්ලා M700 එකටත් ඇවිල්ලා තියෙනවා. තණ්ඩ ගන් කියලා එකක්. ඉතින් ඊට පස්සේ තව රෑන්ටත් ස්කින් එකක් ඇවිල්ලා වෝල්ටත් ඇවිල්ලා M4A1 එකටත් ස්කින් එකක් ඇවිල්ලා. ඉතින් මම දන්න විදිහට නම් මේව එකක්වත් ෆ්‍රී දෙන්නේ නැහැ. ඉතින් টপ අප් සුල්තාන්ලා টপ අප් කරලා ගන්න. මට නම් ගන්න වෙන්නේ නැහැ මේවා. ඉතින් මේක තමයි ඊළඟට එන්න තියෙන ඒ කියන්නේ ඉන්විටේෂන් දාලා limited time goal දෙන event එක. ඉතින් කැග් එකටත් ස්කින් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් lucky chest වගේක් තව ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලට යාළුවන්ට link දාලා ඔයාලට goal ගන්න පුළුවන්. නැත්නම් මම ඔයාලන්ට මේක තමන්ගේම ෆෝන් එකෙන් කරගන්න විදිහත් කියා දෙනවා. ඉතින් ඒ වගේම ෆල් එකට තව ස්කින් එකක් තියෙනවා. ඉතින් මේක තමයි අපිට මං හිතන්නේ දෙන්නේ. ඒක තමයි free. ඊට පස්සේ slash vouchers වගේක් දෙනවා free. ඊට පස්සේ avatar frame එකක් free දෙනවා. ඉතින් මේ event එක ගොඩක් හොඳ වෙයි කියලා මං හිතනවා. ඉතින් මම ඔයාලට අන්තිමට clip එකක් මේ video clip එකක් පෙන්නන්නම්. map එකක් change වෙලා තියෙන්නේ දැන්. ඒ කියන්නේ දැන් නෙවෙයි Attack on Titan event එක එද්දි change වෙනවා map එකක් චුට්ටක්. හරි guys ඉතින් ඔයාලට මේ පේන්නේ ස්කින් වෙනස් වෙලා තියෙන විදිහ. ඉතින් මේ විදිහට තමයි ස්කින් ටික වෙනස් වෙලා තියෙන්නේ. මේ වෙන සමහරක් විට ෆ්‍රී ටිකක් දෙයි. ඉතින් මේ තියෙන මැප් එක වෙනස් වෙලා තියෙන විදිහ. ඉතින් ලොකුවට කියලා වෙනසක් වෙලා නැහැ. මෙතන Attack on Titan නේ නිකන් මිනිහෙක් වගේ කෙනෙක් ඇවිල්ලා තියෙනවා මුහුද ගාව තුව. ඉතින් මේ ඉවෙන්ට් එක ගැන මට නම් ලොකුවට ඉන්ට්‍රෙස්ට් එකක් නැහැ. මොකද Free Fire ගහන අය දන්නවා. ඉතින් Free Fire එකටත් ඇනිමි කොලැබ් ඇවිල්ලා ගේම් එක විනාශ වෙලා වගේ ගියානේ. ඉතින් ඒ වගේම තමයි ඉතින් මේකටත් ඇවිල්ලා නිකන් ගේම් එක සවුත් වෙන එක තමයි වෙන්නේ. ඉතින් කරන්න දෙයක් නැහැ. මම නම් මේ ඉවෙන්ට් එකට ලොකු කැමැත්තක් නැහැ. හැබැයි ෆ්‍රී නම් ගොඩක් දේවල් දෙනවා. හරි ඉතින් ඔයාලට චූටි වෙලා මේ ඉවෙන්ට් එක එනවා. ඉතින් මම කියන්න තියෙන ටික ඔයාලට කිව්වා. ඉතින් ෆ්‍රී ලිමිටඩ් ටයිම් ගෝල්ඩ් එහෙම දෙනවා. ඉතින් ඔයාලට හරියට මේ කියන්නේ ගෝල්ඩ් එහෙම ගන්න විදිය තේරුම් නැත්නම් මම ඔයාලට ඒක කියා දෙන්නම්. ඒකටත් මම අලුතෙන් වීඩියෝ එකක් දානවා. ඉතින් ඕගලන්ට මේ ඉවෙන්ට් එක ගැන හිතන දේවල් පල්ලෙහාන් කමෙන්ට් කරන් යන්න. ඉතින් එහෙනම් මම අදට ගිහින් එන්න සුබ දවසක්. ඉතින් මම මේ වගේ අප්ඩේට් ගැන වීඩියෝ ආයි ගේන හිතාගෙන තමයි ඉන්නේ. Blast Strike ගැන ගොඩක් කන්ටෙන්ට් මම දැන් ක්‍රියේට් කරනවා. ඉතින් ඒක නිසා මට සපෝට් එකක් විදියට ඕගොල්ලෝ මගේ channel එක subscribe කරලා like එකක් දාලා comment එකක් දාන්න. මොකද මම මහන්සියෙන් වීඩියෝ එකක් හදලා ඔයාලා subscribe කළේ නැත්නම් වැඩක් නැහැ. ඉතින් එහෙනම් මම අදට ගිහින් එන්න. ඕගොල්ලෝ හැමෝටම සුබ දවසක්.